හයි කොහොඳ ඉතින් ඔයාලට අද පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේ 4G සහ 4G Plus කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ විදි ගොඩක් කට්ටිය අපින් කෝල් කරලා රවුටර්ස් ගන්න. එතකින් අපෙන් අහනවා 4G Plus කියන්නේ මොකක්ද? 4G normal routers එක ගත්තාම මේක වෙනසක් තියෙනවද වගේ ප්‍රශ්න අපෙන් අහනවා. ඉතින් මේ වීඩියෝ එකකින් ඒ කට්ටියට පොඩි අයිඩියා එකක් දෙන්න කියලා හිතුවා අපි. සාමාන්‍ය 4G router එකක් ගත්තාම 4G Plus router එකක් ගත්තාම 4G Plus router එකේ ස්පීඩ් එක වැඩි. සරලම කතාව ඒක 4G Plus router එකක් ගත්තොත් ඔයාලට ස්පීඩ් එක වැඩිපුර ගන්න පුළුවන් කොහොමද? එතකොට මේ 4G Plus කියන එකේ තේරුම මොකද්ද? මේකේ තේරුම ඇවිල්ලා ඔයාගේ router එකට 4G advanced support කියන එක. දැන් අපි ඉස්සෙල්ලා ගත්තාම 4G ආවා. ඊළඟට 4G වලම advanced version එකක් ආවා. ඒ කියන්නේ ඒක develop වෙවි යද්දි ඊළඟට 4G advanced ආවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම 4G ඊළඟට 4G advanced ඊළඟට 4G advanced pro කියලාත් ආවා. ඉතින් ඔය විදිහට ඉස්ලා තියෙනවා ඉස්සෙල්ලා develop වෙලා. ඉතින් දැන් ඔයාලා ගන්න යන router එක 4G Plus කියලා කියන්නේ ඒකට 4G advanced support කියන එක. සරලවම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ normal 4G router එකකට වඩා 4G Plus router එක ස්පීඩ් එක වැඩි. දැන් ඒතකොට ඊළඟ කාරණාව තමයි දැන් ගත්තාම මාකට් එකේ විවිධ brands වලින් විවිධ routers තියෙනවානේ. එතකොට දැන් අපි ගත්තාම Huawei තියෙනවා. ZTE තියෙනවා, ZLT තියෙනවා. ඒ වගේ තියෙන විවිධ brands වලින් තියෙනවා. එතකොට මේවෙන් ගත්තාම දැන් ඔය 4G Plus කතන්දරේ තියෙනවානේ. ඔය 4G Plus එක ඉන්ඩිකේට් කරන විදිහ එක එක විදිහට මේ බ්‍රෑන්ඩ්ස් වල කරන්න පුළුවන්. හරිද? එතකොට මම දැන් මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් 4G Plus කියලා අපි දැකලා තියෙන්නේ ඕ සාමාන්‍යයෙන් ඕකම විතරයි. ඉතින් මේක ඕගලන්ට මේ විදිහට පෙන්වන්න පුළුවන්. එකක් LTE CA කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟට පෙන්වන්න පුළුවන් LTE Plus කියලා. ඊළඟට පෙන්වන්න පුළුවන් LTE A කියලා. හරිද? ඊළඟට අර කියන විදිහටම 4G Plus කියලා පෙන්වන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන සිද්ධිය තමයි මේක කන්ෆියුස් කරගන්න දෙයක් නෑ. කියන්නේ මෙතන සඳහන් කරපු සේරගෙම මීනින් එක එකයි. එහෙනම් මේකේ 4G Plus ම පෙන්වන්නේ නැහැ කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දැන් ඔය සඳහන් කරපු සේරගෙම මීනින් එක එකයි. ඒ කියන්නේ කොයි විදිහට ඔය විදිහට ඕගොල්ලෝ රවුටර් එකේ පෙන්වනවා නම් ඕගොල්ලන්ගේ 4G Plus රවුටර් එක 4G Plus network එකට කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට 4G Plus router එක වටිනාකම තියෙන්න පුළුවන්ද? ඒකත් ඔතෙන් මෙහිමයි. දැන් හිතන්න ගොඩක් areas තියෙනවා, ගොඩක් area වල usage එක වැඩි. එහෙම වුණාම සාමාන්‍ය 4G router එකකින් ටිකක් අමාරුයි peak time එකටම ඉන්ටර්නෙට් යන්න. දැන් මේ සිද්ධියදී ගත්තාම 4G Plus router එකක් බෑන්ඩ් කීපයක් පාවිච්චි කරලා තමයි ඔයාගේ connection එක හදලා දෙන්නේ. හරිද? එහෙම වුණාම අර peak time එකේදී ඔයා සාමාන්‍ය 4G router එකක් නම් පාවිච්චි කරන්නේ මෙයා කනෙක්ට් වෙන්නේ තනි බෑන්ඩ් එකකට විතරයි. එතකොට අර යුසේජ් එක වැඩි නම් මෙයාට ලොකු දෙයක් කරගන්න බෑ තනි බෑන්ඩ් එකක් එක්ක. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ 4G Plus router එකක් බෑන්ඩ්ස් කීපයකට කනෙක්ට් වෙනවා එකපාර. හරිද? එහෙම වුණාම අර හයි යුසේජ් එක තියෙන ඒරියා එක්ක ඔයාට පොඩි හරි සහනයක් ලැබෙන්න පුළුවන් එයා බෑන්ඩ්ස් කීපයකට කනෙක්ට් වෙන නිසා. ඒ හින්දා ඒකෙන් ඔයාට වාසියක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ වගේ 4G Plus support කරන device එකකට ගියාට ඔයාට පාඩුවක් නැහැ කියන එක තමයි අපේ අදහස. ඉතින් මේත් එක්කම තව දෙයක් කියන්න ඕනේ 4G Plus කියලා පැකේජ් එකේ ගහපු routers මම දැකලා තියෙනවා. හැබැයි ඒවා ඇත්තටම Cat 4 normal routers. normal 4G routers. ඒ වගේ ඇත්තටම 4G Plus support කරන. ඉතින් ඕගොල්ලෝ router එකක් purchase කරද්දී කොහෙන් හෝ පොඩ්ඩක් අනිවාර්යෙන් ගන්න දේ ගැන පොඩ්ඩක් හොයලා බලලා ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් ඔය 4G Plus කියන එක ගැන ඔයගලන්ට ජූඩි අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් මට උවමනා වුණේ. ඉතින් අපි ඔය 4G bands එතකොට 4G Plus වැඩ කරන්නේ කොහොමද කියලා තව වීඩියෝ එකකින් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේත් එක්කම ආසාවෙන්ට අපේ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා.